ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ හතරවෙනි පාඩම. ඉස්සෙල්ලම මේ පාඩමේදී ශාක පතක ගැන කතා කරනවා. ශාක පතක ගත්තට පස්සේ අපි මේකෙදී විභාජක පතක, චර්මීය පතක පද්ධතිය, පූරක පතක පද්ධතිය, සනාල පතක පද්ධතිය කියලා ශාක පතකවල ප්‍රධාන අණු කොටස් හතරකට මේක කඩා ගන්නවා. පළවෙනි එක විභාජක පතක. දෙවනි එක විභාජක පතක වලට පස්සේ චර්මීය පතක. ඊට පස්සේ පූරක පතක. ඊට පස්සේ සනාල පතක. විභාජක පතක යටතේ මෙතන පතක 3ක් ගැන කතා කරනවා. චර්මීය පතක පද්ධතිය යටතේ එක පතකයන් ගැන කතා කරනවා. පූරක පතක පද්ධතිය යටතේ 3ක් ගැන කතා කරනවා. සනාල පතක පද්ධතිය යටතේ 2ක් ගැන කතා කරනවා. දැන් අපි බලමු මේ මොනවද කියලා. විභාජක පතක ගත්තට පස්සේ අග්‍රස්ත විභාජක, පාර්ශවික විභාජක සහ අන්තරස්ථ විභාජක. චර්මීය පතක පද්ධතිය ගත්තට පස්සේ අපි චර්මය, පූරක පතක පද්ධතිය යටතේ මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ ඊට පස්සේ දෘಢස්තර. සනාල පතක ගත්තට පස්සේ ශෛලම සහ ෆ්ලෝයම්. මේක තමයි ශාක පතකවල සම්පූර්ණයෙන් අපිට කතා කරන්න තියෙන මේ ටික. ශාක පතක. ශාක පතකවල තිබෙන්නේ මේ ටික. ශාක පතකවලට පස්සේ තියෙනවා ශාකවල වර්ධනය සහ විකසනය. වර්ධනය හා විකසනය. වර්ධනය හා විකසනය ගත්තට පස්සේ මේකෙදි කතා කරනවා ප්‍රාථමික ව්‍යුහ. ප්‍රාථමික ව්‍යුහය ගැන. ද්විතීක වර්ධනය ගැන. තව අරටුව සහ එළය. තව මෘදු දැව. මෘදු දැව කියන එක දෘಢ ද්‍රව, මෘදු ද්‍රව. දෘಢ ද්‍රව, මෘදු ද්‍රව, වර්ධක වල. මොනවද? ඉස්සෙල්ලම ප්‍රාථමික ව්‍යුහ.
ඊට පස්සේ ද්විතීක වර්ධන. ද්විතීක වර්ධනය යටතේ ද්විතීක ව්‍යුහ තියෙනවා. එතන ද්විතීක වර්ධනය. ඊට පස්සේ ද්විතීක වර්ධනයෙන් පස්සේ අරටුව සහ එළය. අරටුව සහ එළය. ඊට පස්සේ දෘඩ දැව, මෘදු ද්‍රව. මෘදු දැව. ඊට පස්සේ වර්ධක වල. වර්ධක වල. මෙතන ප්‍රාථමික ව්‍යුහය. ප්‍රාථමික ව්‍යුහය කොටස් දෙකකට බෙදන්න හැකි. ඒක බීජ ද්විබීජ කිය. ඒක බීජ ශාක ද්විබීජ. ඒක බීජ ශාක ද්විබීජ ශාක. ආයිත් කොටස් දෙකකට මේ දෙකත් බෙදන්න පුළුවන්. මුල කඳ. මේකෙත් මුල කඳ. ද්විතීක වර්ධනය. ද්විතීක වර්ධනය වෙන්නේ ද්විබීජ පත්‍රී වල. මේකෙත් ව්‍යුහ දෙකක් තියෙනවා. ද්විතීක වර්ධනයට පස්සේ ද්විතීක ව්‍යුහ මුල කඳ. අරටුව සහ එළය දෘඩ දැව, මෘදු දැව, වර්ධක වල. මේක තමයි වර්ධනය සහ විකසනය කොටස. මේක ශාක පටක වලට අදාළ කොටස. මේක තමයි වර්ධනය සහ විකසනය කියනකට අදාළ කොටස.